ආයුබෝවන් ඔයාලා සියලුම දෙනාට අද මම ඔයාලට පාඩමක් කරන්නේ නැහැ. මම අද ඔයාලට පෙන්වන්නේ අපේ ගෙදර නත්තලට සැරසුනේ කොහොමද කියලා. අපි දැන් ඒ වීඩියෝ එක බලලා ඉමු. දැන් නත්තල් සමයත් ඉවර වුණා. දැන් අලුත් අවුරුදු ලබන්නයි හදන්නේ. මං කල්පනා කරා මගේ යාළුවන්ට මගේ ඉස්කෝලේ පුංචි කාලේ ඉඳලම එන යාළුවන්ට මගේ අතින්ම හදලා තෑගි කීපයක් දෙන්න ඕන කියලා. ඉතින් මම මෙසරේ තෑගි හැදුවේ ඔයාලට කියලා දීපු පාඩම් වලින්. මේ බලන්න මේ මැට් එක පහුගිය දවසක ඔයාලට කියලා දීපු ක්‍රමයක්. මගේ පළවෙනි වීඩියෝ එකේ හදපු මෝස්තරේ තමයි මේ තියෙන්නේ. ඒ වගේ ටිකකුත් හදාගත්තා. ඊට අමතරව සර්වියට් එක එල්ලලා තියන්න උපකරණයක් හැදුවා. මේක මම ඔයාලට කියලා නම් දුන්නේ ස්ට්‍රෝබෙරි ගෙඩි හදලා එල්ලන්න. මේ මලත් මම ඩෝ වෙයිට් එක පාඩමේ ඔයාලට කියලා දීලා තියෙනවා. මම මේ දෙක සම්බන්ධ කරලා මේගොල්ලන්ට මල් දාලා හැදුවා ස්ට්‍රෝබෙරි ගෙඩි හදන්නේ නැතුව. මම යාළුවෝ 5 දෙනාටම එකම විදියට මැට්ස් 5ක් හැදුවා. මේ බලන්න. එකම විදියට හදලා තියෙන්නේ. සර්වියට් එල්ලනේවත් එකම විදියට හැදුවා. පොට් හෝල්ඩර්ස් උත් එකම විදියටයි හැදුවේ. මේ තියෙන්නේ යාළුවෝ 5 දෙනාට එකම විදියට හදපු තෑගි ටික. ඉතින් ඔයාලටත් පුළුවන් මේ පාඩම් වලින් තමන්ගේ යාළුවන්ට, තමන්ගේ ආදරණීයන්ට පුංචි පුංචි තෑගි හදලා දෙන්න. එතකොට යාළුවා හරි සතුටු වෙනවා. කඩෙන් ගන්නවට වඩා තමන් හදලා දුන්නාම මේක ඇත්තටම සතුටත් වැඩි.
ඒක නිසා ඔයාලත් මේ ඊළඟට අලුත් අවුරුද්ද එනවා අපේ. ඒකට ඔයාලට පුළුවන් පුංචි තෑගි ටිකක් හදලා තමන්ගේ හිතවතුන්ට තෑගි දෙන්න. මගේ YouTube channel එකට subscribersලා 500ක් සම්පූර්ණ වුණාම අපි giveaway එකක් දුන්නා. ඒකේ ජයග්‍රාහකයන් 10 දෙනෙකුත් අපි තෝරගත්තා. එයාලට මගේ උණුසුම් සුබ පැතුම්. අපි ළඟදීම තවත් giveaway එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. YouTube channel එක subscribe කරන්න. යාළුවන්ටත් share කරන්න. අපි giveaway එකේ winners ලගේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා ඇත්තේ. ඒකත් ඔයාලා බලන්න. තවත් දවසකදී අපි ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලාට සුබ දවසක්.